Hi guys, අද උදේම කැම්පස් එකට ආවා. දැන් කැන්ටින් එකට ගිහිල්ලා උදේට මොනවා හරි කාලා ලයිබ්‍රරි එකට යන්න ඕනේ. අද ලෙක්චර් එකකුත් තියෙන හින්දා ටිකක් පාඩම් කරලාම ලෙක්චර් එකට යන්න බැලුවේ. ලෙක්චර් එකට තව වෙලා තියෙනවා. අද හවස අපේ ෆැකල්ටි එකේ විශේෂ ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකත් මම අද vlog එකේදී කියනවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. පාඩම් කරලා ඉවර වෙලා අයිස්ක්‍රීම් එකකුත් කාලා රිෆ්‍රෙෂ් වෙලා දැන් අපි ලෙක්චර් හෝල් එකට යනවා. ලෙක්චර් එකට ගියාට පස්සේ ටික වෙලාවක් ගියා. ඉතින් මැඩම් ඇවිල්ලා ලෙක්චර් එක කරලා ඉවර වුණාට පස්සේ දැන් අපි ආපහු බෝඩිමට එන්න හදන්නේ. බෝඩිමට එන ගමන් මම ඔයාලට කිව්වනේ අර විශේෂ ඉවෙන්ට් එකක් තියෙනවා කියලා. ඉවෙන්ට් එකේ කරපු සැරසිරිත් ඔයාලට පෙන්නන්න. මේ බලන්නකෝ මේක. මේක රාට ගොඩාක් ලස්සනට තිබුණා. ඇවිල්ලා ටිකක් රිෆ්‍රෙෂ් වෙලා දැන් ආයෙමත් 7:30ට විතර අපි ෆැකල්ටි එකට ආවා. අපි එනකොටත් කට්ටිය ෆොටෝස් ගන්නවා. මේ විදිහට ලස්සනට සරසලා තිබුණා. දවල් තිබුණාට ලයිට්ස් ඕෆ් කරලා තිබ්බ හින්දා එච්චරම ලස්සනක් දැක්කේ නෑනේ. මේ දිහේට මම අර කලින් ඔයාලට පෙන්නපු වලාකුළු. ඒ වලාකුළු ඇතුලෙන් අපිට යන්න තිබ්බේ ඉවෙන්ට් තියෙන තැනට. මෙතන කරන්නේ මෙහෙන්දි අඳින එක. අපිට කැමති ඩිසයින් එකක් පෙන්නලා මෙහෙන්දි ආර්ට් එකක් ඇඳ ගන්න පුළුවන්. මෙතන කරන්නේ ෂෝල් රැපින්. එයාලා ෂෝල් ගෙනල්ලා තියෙනවා. අපි කැමති එකක් පෙන්නලා අපිට ෂෝල් එක රැප් කරගන්න පුළුවන්. එයාලා රැප් කරලා දෙනවා. එයාලා හරි ආසාවෙන් උනන්දුවෙන් ලස්සනට ඒ වැඩේ කරනවා දැකිද්දි මටත් හරිම ආසයි හිතුණා. මේ තියෙන ෆයිනල් ලුක් එක. දැන් අපි යන්න හදන්නේ ෆුඩ් ස්ටෝල් එකට. ගොඩක් වෙලා පොලිමේ ඉඳලා ඔන්න ෆයිනලි ෆුඩ් ස්ටෝල් එකට ආවා. මේ තියෙන ඩිස්ප්ලේ එක. හැබැයි මේවා ගොඩාක් ලස්සනට සරසලා තිබුණා. මේ තියෙන්නේ එක එක ස්ටෝල්. මෙතන තිබුණේ බ්‍රවුනි විත් අයිස්ක්‍රීම්. මේ තියෙන්නේ පූරි වල. අපි යනකොට නම් පූරි ඉවරයි. ඇත්තටම මේ ඩිසයින් වලින් ලස්සනම එක මේක. මං කිව්වේ කලින්ම මෙතන තිබේ බ්‍රවුනි විත් අයිස්ක්‍රීම්. අපිට ඕනේ වුණේ මොජිටෝ බොන්න. ගොඩාක් වෙලා ඉඳලා ඔන්න මොජිටෝ බොන තැනට ආවා. ඇත්තටම තිබ්බත් එක්ක ෆොටෝ එකක් ගන්න විතරයි පුළුවන්. දැන් ආවේ මෙහෙන්දි ආර්ට් එකේ. ඇත්තටම මෙයා එක ලස්සනට ඇඳලා දුන්නා. දැන් වෙලාව 9:30ට විතර ඇති. අපි දැන් ආපහු බෝඩිමට එන්න හදන්නේ. මේ වෙලාවේ වැඩි සෙනග නැති නිසා ලස්සනට වීඩියෝ එක ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඉතින් අද ටිකක් හිතුවට වඩා මහන්සි දවසක්. ඉතින් අද vlog එක ඉවරයි. ආයෙ දවසක හමු වෙමු. bye bye.